අද මම මාළු මිරිස් අල දාලා උයන විදිය ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. ඉස්සෙල්ලාම මම දැන් මේ මාළු මිරිස් ටික ඔක්කොම හොදගෙන අල ගෙඩියක සුද්ධ කරගෙන තියෙන්නේ. දැන් අපි මේ ටික කපා ගමු. මේව කපාගෙන මේ ඇටලියටම දාගමු. මේ මාළු මිරිස් වලට අල දැම්මම මේ දැවිල්ල නැහැ සැර අඩුයි. මෙහෙම පැත්තට කපා ගමු. මම මාළු මිරිස් මේ 200ක් විතර වගේ අරන් තියෙනවා. දැන් අපි අල ගෙඩියත් කපලා දාගමු. අල ගෙඩිය මේ සාමාන්‍ය ගානට කපා ගන්න පොඩියට. මේව ඇදුවම රසයි. මේ ඔයගොල්ලෝ හදලා බලන්නකෝ. අල දාලා. දැන් අපි මේ ටික කපාගෙන ඉවරයි. දැන් අපි මේකට ලුණු මිරිස් ටික දාගමු. මම මෙතන කපාගෙන තියෙනවා රම්පේ. හරපිංච. ලුණු බෑයක් විතර කපාගෙන තියෙනවා. වතු ලුණු. තක්කාලි පොඩි ගෙඩියක්. දැන් අපි මේකට 3-5 ටික දාගමු. දැන් අපි 3-5 දාගමු ඉස්සෙල්ලාම. මේ හැන්දක් විතර දාගන්න. මිරිස් කුඩුත් ඒ හැටි භාගයක් දාගන්න, ගොඩක් දාගන්න එපා. කහ. ආත් ඒ හැටි කාලක් විතර දාගන්න. ඊට ලුණු. ලුණු ටිකක් දැන් දාගමු. දැන් අපි මේක හොඳට අතින් කවලම් කරගමු. හොඳට කවලම් කරලා තැම්බෙන්න මේ වතුර අඳු කෝප භාගයක් විතර දාගමු වල තැම්බෙන්න. උඹල කඩ තියෙනවා උඹල කට්ටියකුත් දාගන්න. දැන් අපි වතුර දාගමු තැම්බෙන්න. දැන් අපි මේක ලිපේ තියාගමු. දැන් මම මේක ලිපේ තියාගත්තා. මේ ලිප පත්තු කරගමු. මේක විනාඩි 5ක් විතර වගේ තියාගන්න තැම්බෙන්න. වහලා තියාගමු. දැන් මාළු මිරිස් එකේ වතුර ඉඳලා තියෙන්නේ. අරත් තැම්බිලා. දැන් මේකට මේ පොල් තෙල් දාගමු. පොල් තෙල් ටිකක් දාගමු. හොඳට තෙලේ මේක මේ වතුර ටික ඉඳනකම්ම මේ කරගෙන යන්න. වතුර ඉඳිනවා. ඊට පස්සේ අපි පොල් කිරි දාගමු. ඔයගොල්ලන්ට මේ විදිහට මාළු මිරිස් හැදුවම මේක විතරක් තිබ්බම ඇති බත් කන්න. එන හොදි ඕන වෙන්නේ නැහැ. මේකත් එක්කම කන්න පුළුවන් බත්. මේක හොඳට මේ තෙලේ බැදිලා තියෙන්නේ. අපි දැන් මිටි කිරි ටික දාගමු. මිටි කිරි මම අඬු කෝප්පු භාගයක් විතර අරන් තියෙනවා. කිරි ටිකක් අපි ඉඳගමු විනාඩි 3ක් විතර වගේ ලිපේ තියාගමු. දැන් මේ විනාඩි 3කට පස්සේ දැන් නම් මේක හොඳට ඉදිලා තියෙන්නේ. දැන් අපි මේක ලිපෙන් ඕෆ් කරගමු දැන්. මේ මං හදපු මාළු මිරිස් වෑංජනේ ඔයගොල්ලෝ මේ විදිහට හදලා මට කමෙන්ට් එකක් දාන්න.